සුබ දවසක් ආදරණීය යාළුවනි. මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ මෙන්න මේ Google SketchUp කියන මේ software එක පාවිච්චි කරලා කොහොමද අපි ලස්සන නිර්මාණයක් කරගන්නේ කියලා. දැන් අපි ඉස්සෙල්ලාම යනවා මේ Google SketchUp කියන එකට. ගිහලා ක්ලික් කරන ඩබල් ක්ලික් කරාම ඒක ඕපන් වෙනවා. ඊට පස්සේ ඒකේ තියෙනවා මේ ඕපන් වෙච්ච එකේ ස්ටාර්ටින් කියලා බටන් එකක් තියෙනවා. ඒ ස්ටාර්ටින් කියන බටන් එක ක්ලික් කරලා පස්සේ Google SketchUp එක ඕපන් වෙනවා. දැන් මේ ඕපන් වෙච්ච එකේ අපි පොඩක් ක්ලික් කරලා ඩ්‍රැග් කරලා පොඩ එහාට මෙහාට වෙනස් කරගෙන ගන්නට හදා ගන්න ඕනේ. හදාගෙන ඉවරලා අපි උන් පොඩ එහාට මෙහාට කරලා හදා ගන්නවා. අපිට උම්නා විදිහට හදාගෙන ඉවරලා අපි යනවා මෙන්න මෙතන තියෙනවා window කියන බටන් එකේ model info කියන එකට. ඒකේ තියෙනවා unit කියන එකේ ඒක select කරලා තියෙන්නේ. ආර්කිටෙක්චර් තියෙනවා, decimal තියෙනවා. අපි ඒකේ decimal select කරගන්න. මෙතනින් meter select කරගන්නවා. ඒක අපිට දශම ස්ථාන දෙකකට අපි select කරගන්නවා විදිහට. ඊට පස්සේ අපි එකෙන් අයින් වෙනවා. අයින් වෙලා ඊට පස්සේ අපිට උමනා විදිහට අපි ඩිසයින් කරන්න පටන් ගන්නවා. මම දැන් ඔයගලන්ට කියා දෙන්න යන්නේ මේ tools පාවිච්චි කරලා නිර්මාණයක් කරද්දී මේ tools වලට දිගක් පාවිච්චි කරන්න කොහොමද කියන එක තමයි මම කියා දෙන්න යන්නේ. මෙතන අපි මේ tool එක පාවිච්චි කරනකොට මෙතන තියෙනවා මේ දකුණු පැත්තේ යට කොනේ තියෙන පොඩි box එකක්. ඒ box එකේ වැටෙන දිග පළලව. අපි බලමු පෙන්සිල් එක ගත්තාම කොහොමද වැඩෙන්නේ කියලා. මම ක්ලික් කරනවා පෙන්සිල් එක. ක්ලික් කරාම ක්ලික් කරලා ළඟ ආවම මේක එක තැන ක්ලික් කරනවා. ක්ලික් කරන් දැන් අදගෙන යනවා. අදගෙන යනකොට අර box එකේ පෙන්නනවා කොච්චර දිගක් මේ වෙනකොට ගෙනියනවද කියලා. මම මීටර 500ක් කියලා හිතමු. 500 අපිට ඕන විදිහට මීටර 500 ගහුවා එන්ටර් කරා. දාන්න මීටර 500ක දිග වෙන අපි ආයේ මේ පැත්තට රෙඩ් අක්ෂය රතු පාට අක්ෂය දිග රෙඩ් එක මීටර 300 දිග ගෙනියනවා කියලා හිතමු. දිග 300 දිගගෙන ආපහු මේ පැත්තට මීටර 600ක් ගෙනියනවා කියලා හිතමු. 600 එන්ටර් කරාම ඒ ගාන සෙට් ආපහු මේ පැත්තට ගෙනියනවා කියලා හිතමු. මීටර 100 මම ගාලා එන්ටර් කරා මීටර 100. දැන් අපි බලමු. දැන් අපි ගහගත්ත මේ ලයින් එක මීටර ගාන හරියද කියලා බලා ගන්න අපිට පුළුවන්. මේකේ ටේප් එක පාවිච්චි කරලා බලන්නත් පුළුවන්. මේක කොනක් ක්ලික් කරලා ඊට රංගල බලුවා මෙතෙන්ට 500 පෙන්නනවා. ඒ වගේ එහෙම බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන්කම තියෙනවා මේකේ tools වල ගිහිල්ලා dimension කියන එක ගෙනාවා. ගෙනල්ලා මේක තැන ක්ලික් කරලා මේ ඊගා පොයින්ට් එක ගන්න 500යි කියලා අපිට පේනම තියෙනවා. ආපහු ආයේ ඊගායකට චෙම්බු මේකට tools එක ගියා dimension ක්ලික් කරගත්තා. මෙතෙන්ද මෙතෙන්ට දැන් අපි ගත්ත 300යි කියන එක පෙන්වනවා. මෙතෙන් දාලා ගත්තාම මෙතෙන්ට අපි 600යි කියලා ගත්ත එක මොන අපිට පෙන්වනවා. මෙතෙන් දාලා මෙතෙන්ට 100යි කියලා ගත්ත එක අපිට වෙනදාම පිළිවෙලට අපිට පෙන්වනවා. අපි ගත්ත දිගවල හරියටම මේක මාක් කරලා තියෙනවා කියලා. ඒ විදිහට අපිට ඕනම තැනක ඕනම දිගක් පළලක් දීලා මේ විදිහට ඇඳ ගන්න පුළුවන් සයිස් එකක් මේ ලයින් වලින් වෙනස් කරගන්න පුළුවන්.
ඒ වගේ තමයි ඊගොල්ලෝ රෙක්ටැන්ගල් එකත් ඒ විදිහටම පුළුවන්. මෙතන මුල්ලේ තියෙන ඩිමෙන්ෂන් එක ගන්නවා. දකුණු පැත්තේ මුල්ලේ යට කොනේම තියෙන කොටුවේ අපි බලමු එක තැනක් ක්ලික් කරමු. මේක තැනක් ඔය ක්ලික් කරලා මෙහෙම ඩ්‍රැග් කරලා බලමු අර පැත්තේ වෙනස් වෙන විදිය වෙනස් වෙනවා. ඒතකොට අපිට වෙනස් වෙන විදිය පේනවා. අපි ඒකට මේකට දෙමු මීටර 400යි කමාවක් තියලා මීටර් 600යි කොටුවක් කියලා හිතමු. අපි අඳින්නේ එන්ටර් කරලා අඳින්න අපිට ඇවිල්ලා තියෙන මීටර් 400 600 කොටුවක් බොක්ස් එකක් ඇවිල්ලා තියෙනවා. බලමු අපි රෙක්ටැන්ගල් එකේ මෙෂර්මන්ට් එක හරියද කියලා. මේ ටූල් වලට ගිහිල්ලා අපිට පුළුවන් මේ ඩිමෙන්ෂන් කියන එක අරගෙන මේකේ එක මුලක් ක්ලික් කරලා විතරනේ මුලක් ක්ලික් කරලා බලුවා. දැන් අපි 600යි කියලා දීපු ඩිමෙන්ෂන් එක හරියි. ඊළඟ අනිත් එකත් බලමු. මේ මුලයි ක්ලික් කරලා බලුවා. අපි 400යි කියලා දීපු ඩිමෙන්ෂන් එකත්. දැන් අපිට මේ විදිහට හරි මෙෂර්මන්ට් එකකට බොක්ස් එක එහෙම නැත්නම් රෙක්ටැන්ගල් එක නැගෙනීමේ හැකියාව තියෙනවා. බලමු. සර්කල් එකක් අඳිද්දි ඒ වගේ පුළුවන් ද කියලා බලන්න. සර්කල් එක ක්ලික් කරනවා. සර්කල් එක දැන් අපි එක තැනක් මෙහෙම ක්ලික් කරනවා. ක්ලික් කරලා මේ විදිහට අදිනකොට අපිට පේනවා ඩ්‍රැග් කරනකොට පේනවා අතන රේඩියන්ස් එක වෙනස් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන මේක රේඩියන්ස් එකක් දෙන්න. රේඩියන්ස් එක 100යි කියලා හිතමු. මීටර් 100යි ගහලා එන්ටර් කරලා දැන් 100ක රේඩියන්ස් එකක් තියෙන එක අපිට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට අපිට විවිධ නිර්මාණ කරද්දී අවශ්‍ය වෙන දිගවල් පළවල් වලට හරියටම මේ දේවල් කරගැනීමේ හැකියාව පවතිනවා. මේ විදිහට පුෂ් ටූල් එක පාවිච්චි කරලා මොන විදිහට ඒ වැව්ස් වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේකේ කලර් එකක් වෙනස් කරගන්නවා. මම කලර් එක වෙනස් කරගත්තා. මේ විදිහට අපිට කැමති විදිහකට ඕනෑම නිර්මාණයක් කරගැනීමේදී මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේ ටූල් පාවිච්චි කරලා මේ විදිහට ගැනීමේ හැකියාව තියෙනවා. බලමු මේ විදිහටම ටැන්ගල් එකක් ඇඳලා බලුවා. ලයින් එකක් මේ විදිහට ඇඳලා බලුවා. ඒක සර්කල් එකකුත් ඇඳලා බලුවා. අපි බලමු ආක් එකකුත් ඇඳලා විදිහට මේ දිගවල් වලට දෙන්න පුළුවන්ද කියලා. දැන් මේක තනක් ක්ලික් කරනවා. ක්ලික් කරලා ඊට පස්සේ අපිට ඕන දිග මෙහෙම අරන් ගිහලා මීටර 500යි නම් 500 කියලා එන්ටර් කරා. දැන් මීටර 500ක දිගක් වැටලා තියෙනවා. ඊට පස්සේ අපිට උසක් ඕන එකට අපිට මීටර 150 නම් මීටර 150ක උසක් දෙන්න එන්ටර් කරා. දැන් මීටර 500 150 එකක් තමයි මේ ආක් එක ඇඳලා දෙන්නේ. අපිට මේක හරියටම හරිද කියලා බලා ගන්න. අපිට ඕන මේකේ ලයින් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ අක්ෂරය මෙතන කවුන්ටර් ගත්තා. ඊට පස්සේ මේකේ සෙන්ටර් ලයින් එක මේ තියෙනවා. සෙන්ටර් එකේ ඉඳලා මෙතන මිඩ් පොයින්ට් කියලා මේ මිඩ් පොයින්ට් එකේ ඉඳලා තව එකක් ඕන මේකට දාගත්තා විදිහට. අපි ඊට පස්සේ මේක ඩිමෙන්ෂන් ටූල්ස් වල ගිහිල්ලා ඩිමෙන්ෂන් කියන එකට ගිහිල්ලා මේ විදිහට මම බලුවා. අපි දීපු ගාන හරිද කියලා 250යි. ඒ වගේම මේ පැත්තේ 250යි. මොනවද අපි දීපු ගාන 500යි. ඒ 500 මේකේ ලෙන්ත් එක තියෙනවා. ඒ වගේම මේකේ උස අපි දුන්නේ 150යි. 150 විදිහටම තියෙනවා. ඒ කියන්නේ අපිට උවමනා විදිහට මේක නිර්මාණය කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේ තමයි මේ සම්පූර්ණ එක දැන් මේ කොටස් අයින් කරලා
අපිට මේක අනවශ්‍ය කොට තනින් කරාම මේ දිනකට සාය මේක තනි එකක් බවට පත් වෙනවා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේක මෙන්න මේ offset tool එක පාවිච්චි කරලා offset කරගන්න පුළුවන්. ඇතුළට ඕන නම් ඇතුළට, එළියට ඕන නම් එළියට ඕන අපිට offset කරන්න පුළුවන්. ඒ වගේම මේක push tool එක පාවිච්චි කරලා push pull එක අපිට මේක outline එක ඕන outline එක අවශ්‍ය විදිහට වෙනස් කරගෙන මේක උසක් හදාගෙන මේක පවතිනවා. මේ විදිහට ඔය විදිහට වෙනස් කරගෙන මේක යවනවා. අපිට උමනා දිග පල්ලක් දීලා අපේ ඩ්‍රොයින් එක හඳගැනීමේ හැකියාව ඔය විදිහට අපිට තියෙනවා. මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා.